වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. Travel with Chatura. ඉතින් අද තවත් ලස්සන සුන්දර දවසක travel with චතුර. ඉතින් සැන්ඩියාගෝ වල ඉඳලා පටන් ගන්න. මේ සැන්ඩියාගෝ බේ එක. ඉතින් සැන්ඩියාගෝ බොක්කේ අපි ඉන්නේ. ඉතින් අද ලස්සන සැන්ඩියාගෝ සිහිවටනෙත් එක්කම පැසිෆික් සාගරය බලාගෙන ඔන්න එහෙනම් වැඩසටහන පටන් ගන්න පුළුවන් අද. යමු මාත් එක්ක. මේ ඇමරිකාවට එරවමු. ගොඩක් වෙලාවට අපේ නාවික හමුදාවේ අය හැම කෙනෙක්ම ට්‍රේනින් එනවා නම් හම්බ වෙන කෙනෙක් ඉන්නවා මෙහි නාවික හමුදාවේ ඉන්න කෙනෙක් හිටපු කෙනෙක් ඒ ෂෙල්ටන් දිනුකල මහත්මයා මේ තුමගේ ආදරණීය බිරිඳ ඒ තරංගනී මහත්මිය. ඉතින් මේ දෙන්න අනිවාර්යයෙන්ම මෙහෙදි හම්බ වෙන දෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ නාවික හමුදාවේ ඇමරිකානු නාවික හමුදාවේ වැඩ කරපු කෙනෙක්. ඒ හින්දා ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් මේ ගමන යනකොට අනිවාර්යෙන් කතා කර කර යන්න හොඳ කෙනෙක්. එහෙම නේද? ගොඩක් දේවල් තියෙනවා කියන්න ඇහුවොත්. මේගොල්ලන්ගේ විශේෂයි මෙහි තියෙනවා 아무තු පොඩි බයික් රයිඩ් එකක්. ඒක යන්න වෙලා නැහැ. වෙලා තියෙනවා නම් ඔන්න යන්න ඕන. වටිනවා ගියා. සැන්ඩියාගෝ වල සුප්‍රසිද්ධම ස්මාරකය බලන්න යන්නේ. මම එකපාරට හිතුවේ මේ මැර්ලින් මොන්රෝ කියනවා මේ වෙලාවේ මේ සිප ගැනීමට ලක් වෙන කෙනා එයා කියලා. හැබැයි ඒ වුණාට එයා නෙමෙයිලු ඉන්නේ. ළඟට කියලා කතාව අහමු. ඉතිහාසයේ සුවිශේෂී මතකයක් ගෙනෙන්නේ. මේක ඇත්තටම මේ 1945 අගෝස්තු 14 වෙනිදා සිද්ධියක්. ඒ කියන්නේ ඇමරිකාවේ මෙතන නෙමෙයි නිව්යෝක් වල ටයිම්ස් ස්ක්වයර් එකේ සිදුවීමක්. ජපානය දෙවන ලෝක යුද්ධයේදී යටත් වනවා කියලා ප්‍රකාශයට පත්වීමත් එක්ක දෙවන ලෝක යුද්ධය නිමා වෙනවා. ඇමරිකානු බටයන්ට ආපහු පාරක් මුහුදට යන්න ඕන වෙන්නේ නැහැ. ආපහු පාරක් යුද්ධයට යන්න ඕන වෙන්නේ නැහැ. පුදුම සතුටක් ඇති වෙන්නේ. ඒ වෙලාව
ටීවී තිබ්බෙත් නැහැ දැන් වගේ Facebook තිබ්බෙත් නැහැ. යුද්ධ දිනනවා යුද්ධ පරදිනවා යුද්ධ ගැන පණිවිඩ දැනගන්න ඉතින් සමහර වෙලාවට මේ වගේ ප්‍රසිද්ධ කතාකාරයන්ගෙන් තමයි. ඒ කතාව අහන් ඉන්න ඕන පිරිසක් හොඳේ. මේ ඇත්තටම කතාව මොන වගේද ගියේ අහගෙන ඉන්න අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. පළමු මතාවට ඔන්න මෙහි ආපු එකේ ප්‍රයෝජනය ගන්න එපයි USS Midway මේක යුද නෞකාවක්. ඉතින් බොහොම ඉතිහාසයක් තියෙනවා දෙවන ලෝක යුද්ධ සමය දක්වා. අපි අද ඇවිල්ලා ඉන්නේ පොඩක් නැව ඇතුළට යන්න පුළුවන් ද බලන්න කියලා ටිකට් එකක් අරගෙන තින් දැන් මේක ප්‍රදර්ශන කෞතුකාගාරයක්. ඊළ බලමු. $34යි ඇතුල් වෙනවා නම් ටිකට් එක අරගෙන යන්න ඕන එක්කෙනෙකුට. තරුණයෙකුට නම් 4යි 12යි අතර නම් කියලා තියෙනවා 24යි කියලා. ඊළ බලමු. මියුසියම් එකක් කියන මේක යුද නෞකාවක් ඒ වගේම එයාක්‍රාෆ්ට් කැරියර් එකක් වුණාට අපිට පුළුවන් අරගෙන යන්න. Pacific Ocean at a tiny island called Midway. That line would become an historic point of no return for both Japan and the United States. Midway කියලා නම එන්නත් හේතුවක් තියෙනවා. Midway කියලා කිව්වම මේක එක පැත්තකින් හොනලු අයිලන්ඩ් වලට එහා පැත්තෙන් තියෙන ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ ඉඳලා ඉරක් ඇන්දොත් කෙලින් තියෙන අයිලන්ඩ් එකක්. මෙහා පැත්තෙන් ජපානයේ ටෝකියෝ ඉඳලා ගත්තම මැද්දේ තියෙන අයිලන්ඩ් එකක්. ඉතින් මේ හින්දා මේක දෙවන ලෝක යුද්ධයේ වඩාත් සංග්‍රාමිකව වැදගත්ම වන තැනක් විදිහට හඳුනා ගන්නවා ඇමරිකාව. ඉතින් එතනින් පස්සේ තමයි මේක ඩෙවලොප් කරන්නේ. ඉතින් ඒකේ නම තමයි මේ නමට වැටෙන්නේ මිඩ්වේ කියලා. ලංකාවේ කට්ටියකුත් ඔන්න ඇවිල්ලා අපේ යුද නව බලන්න කොහමද? හොඳින්. කොහේදලා ඔයගොල්ලෝ ආවේ? අපි මණ්ඩාරේ. බැලුවද සම්පූර්ණ? ඔක්කොම බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔන්න ඉතින් කොහේ ගියත් ඉතින් අපේ කට්ටියක් හම්බ වෙනවනේ අපිට. අමරිකානු හමුදාවේ අභිමානයේ ඒගොල්ලෝ කොහොමද ජපානුන්ට බෝම්බ හෙල්ල මේකෙන් ජයග්‍රහණය කරේ. ඉතින් මේ කතාව තමයි සම්පූර්ණයෙන් පෙන්වන්නේ. ඉතින් කතාවක් මම වැඩි වෙලා ගන්නෑ. අපි ඉක්මනට නැව බලන්න යමු ඇතුලේ. මේකේ ඉතින් මේ හරිය ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. F-18 එකක් කොහොමද පදවන්න කියලා අපිට හිතෙන්නේ නැහැ. ගිහිල්ලාම බලන්න වෙනවා. ඒ වගේම දැන් ගොඩක් සිමියුලේටර්ස් තියෙනවා. වගේම ගුවන් යානයක අත්දැකීම් ලබා ගන්න පුළුවන් විදිහ තමයි හදලා තියෙන්නේ. කොම්පෝනි ඉඳලා යන්නේ.
අන්තිමට ඉතින් ඒ ආදරණීය සිහිවටනය අරගෙන අපිට යන්න තියෙන නැව වැළුවා කියලා මතක් වෙන්නත් ඒක. සෝනියා ෂොප් එක තියෙනවා. එයාට කන්න බොන්න පුළුවන් නැව ඇතුළෙම ඉඳලා. පොඩා වෙනස් ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙතනට ආවන් පස්සේ වෙන තැන්වල ගන්න බැරි. ඒ කියන්නේ 1942 වෙනි ලෝක යුද්ධයේදී හිටපු ඒ නැවියන්ගේ ඒ වගේම ගුවන් හමුදාවේ හිටපු අයගේ ඒ ඇඳුම් ආයිත්තම් පොඩි දරුවන්ට මොනවාද මතකයක් අරගෙන යන්න පුළුවන් විදිහට තමයි ඔක්කොම හදලා තියෙන්නේ. පදක්කම් එහෙම පළදින්න ඕන නම් කියනවා. අපු ගාම අපිට එකපාරට හැඟීමක් එනවා මේ නාවික හමුදාවේ ඔක්කොම යාත්‍රාංගනය විතරයි පිටලා තියෙන්නේ. කොහොමද සැන්ඩියාගෝ එතර මේ විදිහට දියුණු උනේ? දැන් සැන්ඩියාගෝ කියන්නේ වෙස්ට් කෝස්ට් එකේ තියෙන ලොකුම නේවි බේස් එක. මම හිතනවා 100,000 විතර ඉන්නවා ක්‍රූ එක. මෙතන මේ එයාක්‍රාෆ්ට් කැරියර් එක World War 2 එකේදී පාවිච්චි කරපු එයාක්‍රාෆ්ට් කැරියර් එක USS Midway. ඒක දැන් ඩිකමිෂන් කරලා තියෙන්නේ. දැන් මේක මියුසියම් එකක් විදිහට පාවිච්චි කරනවා. 85 aircraft ගෙනියන්න පුළුවන්. මේ හැඟබේ එකේ තියෙනවා එලිවේටර්ස් 6ක්. ඒ එලිවේටර්ස් වලින් aircraft උඩ තට්ටු ගන්න පුළුවන්. මොනවාද වින්ග්ස් එහෙම නමලා ගන්න පුළුවන්. මේකේ කුක් ලයින් ඉන්නවා 400 ගාණක්. පාපන ශාලා 5ක්. මැද්දේ තියෙනවා ලොකු මේක. ඊට අමතරව ඉස්සරහ පැත්තේ එකක් තියෙනවා. කැප්ටන්ට වෙනම එකක් තියෙනවා. ඔෆිසර්ස් ක්ලබ් එක වෙනම එකක් තියෙනවා. ලන්ච් එකට open morning open ඊට පස්සේ dinner එකට open ඊට පස්සේ midshipman කියලා ආය රෑ 10ටත් open කරනවා මොකද night crew එකට. දැන් මේ වගේ aircraft carrier එකක් ගත්තන් පස්සේ කොහොමද මේවා හැසිරෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ කොහොමද ගමන සැකසෙන්නේ? 6 month to 8 month deploy වෙනවා. මෙතනින් සැන්ඩියාගෝෙන් පටන් ගත්තාම ඕස්ට්‍රේලියා, ඇලස්කා, සෞදි අරේබියා, ඩුබායි සෞදි අරේබියා මිඩල් ඊස්ට් ඒරියාවට ගියාට පස්සේ මේක කොහෙවත් යන්නේ මූදේ කැරකෙනවා. මූදේ ගොඩාක් රවුන්ඩ් කැරකෙනවා මාස 3ක් විතර. ඒ කැරකෙනකොට පයිලට්ලා ට්‍රේනින් කරනවා. දැන් මේ එයාක්‍රාෆ්ට් වල පයිලට්ලා ට්‍රේනින් කරන්නේ සෞදි අරේබියාවේ මූදේ කැරකේ තමයි. ලෑන්ඩ් කරන්න, ටේක් ඔෆ් කරන්න. මේ නැව ඉස්සෙල්ලාම සැන්ඩියාගෝ පෝට් එකෙන් ගන්නකොට එම්ප්ටි නැව යන්නේ. හැතැම්ම 100ක් විතර මූදට ගියාම ඔක්කොම ස්ක්වාඩ්‍රන් වලින් හෙලිකොප්ටර්ස් එයාක්‍රාෆ්ට් එතකොට ඔක්කොම ෆ්ලයි කරලා කුරුල්ලෝ එනවා වගේ නැවට එනවා. ඇවිල්ලා උඩ තට්ටුවේ වහලා පස්සේ එලිවේටර්ස් මගින් පල්ලේ හැඟබේ එකට දානවා දාලා ස්ටෝ කරනවා. ඉතින් මේ ටුවර් එක මාස 6 ඉඳන් 8 දක්වා යනවා. සාමාන්‍ය කොච්චර විතර ප්‍රහාරක නෞකා තියෙනවද මේ සමන ඔබතුමා නාවික හමුදාවේ වැඩ කරපු කෙනෙක් විදිහට යවුවා? මේ වගේ එයාක්‍රාෆ්ට් කැරියර්ස් ඔක්කොම 13ක් තියෙනවා මම දන්න තරමින්. North Island තමයි හෝම් පෝට් එක එයාක්‍රාෆ්ට් කැරියර්ස් වලට. ඊට පස්සේ 32nd ස්ට්‍රීට් කියලා තියෙනවා මේ වෙනම බේස් එකක්. ඒකේ තමයි පොඩි නැව ගහන්නේ. පොඩි කියන්නේ 2000 විතර පැසෙන්ජර්ස් ලා ගෙනියනවා. ඔක්කොම දැන් සැන්ඩියාගෝ තියෙනවා දැනට මම දන්නේ 64ක් නැව. ඒ වගේ 2000ක් විතර ක්‍රූ එක ගෙනියන්න පුළුවන්. තව ඊස්ට් කෝස්ට් එකේ තියෙනවා වර්ජිනියා පැත්තේ ඒ වගේම තියෙනවා. ඔක්කොම එයාක්‍රාෆ්ට් කැරියර්ස් 13ක් විතරයි. අනිත් පොඩි නැව් ඔක්කොම 125ක් විතර ඔක්කොම තියෙනවා. ඉතින් එක නැවක පොඩි එක 2000ක් දාන්න පුළුවන්. 2000 හෙව්ව 125යි. මෙතන 5000 හෙව්ව 13යි. ඒක තමයි සාමාන්‍යයෙන් sea going. ඊට අමතරව ෂෝ ඩියුටි කට්ටිය ඉන්නවා. ෂෝ ඩියුටි ඒ වගේම කට්ටියක් ඉන්නවා. එයාක්‍රාෆ්ට් හෙලිකොප්ටර්ස් එතකොට මේ ස්ක්වාඩ්‍රන් ඒවා මේන්ටේන් කරන්න සප්ලයි ඔක්කොම ඒ වගේ කොටසක් ෂෝ වලත් ඉන්නවා. ඔහම
එක තැන්වල නැව් තියෙනවා. දැන් යුද්ධයක් ආවම ජපාන් වලින් තමයි පටන් ගන්නේ ඔය මිඩල් ඊස්ට් පැත්තට යන්න. ඊට පස්සේ ජපාන් වල ගියාම අපි මෙහෙන් සැන් ඩියේගෝ වලින් ටික අදිනවා. ඊට පස්සේ දැන් අර පැත්තේ මේ බහරේන් මිඩල් ඊස්ට් වල යුද්ධයක් ආවොත් ඊස්ට් කෝස්ට් එකේ තියෙන නැව් තමයි අදින්නේ. දැන් ඔබතුමා සාමාන්‍යයෙන් කොච්චර කාල හිටියද ඇමරිකානු නාවික හමුදාවේ? මම අවුරුදු 20යි මා සති දෙකක් හිටියා. දැන් විශ්‍රාම කරන් ඉන්නේ. ඔව් දැන්ට විශ්‍රාම අරන් ඉන්නේ. දැන් මම නේවි බේස් එකෙම සිවිලියන් ජොබ් එකක් කරනවා. But watch these kids. Look at these. Big way. Thank you. ඉතින් මේ වගේ හමුදාවෙන් සේවයේ යෙදිලා ඉවත් වෙච්ච කට්ටිය ගොඩක් මේ නැවේ අද රැකියා කරනවා. ඒ අයට රස්සාවක් විදිහට ඒක ලැබිලා තියෙනවා. මේ කපිතාන්ගේ කාමරේ අදගෙන හිතන්න එපා. මේ නැව 1942 පටන් 1992 දක්වා සේවයේ දීලා තියෙනවා. ඉතින් එවැනි ඉතිහාසයක් තියෙන නැවක්. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ තිබිච්ච පහසුකම් එක තමයි අපි හිතන්න ඕනේ නැව කොයි වගේ තත්ත්වයක තිබ්බද කියලා. අද තරම් GPS තාක්ෂණය ඒ වගේම අනිකුත් තාක්ෂණික ක්‍රියාකාරකම් නොදියුණු තත්ත්වයක වුණත් ඉතින් මේ වගේ නැවක් පාලනය කරා ගන්න ලේසි නෑ. 1992 දක්වාම ඇමරිකා එක්සත් ජනපදයේ දීර්ඝතම වන්‍යයාන ප්‍රහාරක නෞකාව විදිහට තිබුණේ මේ නෞකාව. මේක තමයි 2015 දක්වාම ඇමරිකාවේ වඩාත්ම කතාබහට ලක්වුණ සහ වැඩිම පිරිසක් නරඹන කෞතුකාගාරය බවට පත් වෙලා තියෙන. ඒ කියන්නේ නාවික සහ ගුවන් කෞතුකාගාරය බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව ඉතින් මේක ඇතුළේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. Let's turn her into the wind and get me an update from engineering. Aye, aye, sir. Oh, hello, and welcome to the captain's cabin. I'm getting caught up on some paperwork and have to get up to the bridge soon. Get me an කැප්ටන් මම update from මේ engineering. කතාවක් කරනවා. Aye, aye, sir. මේ මහමුද මැද මිනිස්සු ගොඩාක් මෙතන පාලනය කරගෙන ඉන්නවා කියන එක ලේසි වැඩක් I'm නෙමෙයි. getting caught up on some හරිම paperwork අමාරු and have to වැඩක්. get up to the bridge මේ soon. දහසක් අයගේ But it's ප්‍රශ්න great වලට to have මහමුද you මැද aboard ඉඳලා this උත්තර හොයන්නේ මම තමයි. I understand you've මොනවා හරි seen a fair share of our එකක් floating නැවියෙක් හරි city. ෆේල් වුණොත් You know, we සම්පූර්ණයෙන් have අපි over ඔක්කොම ෆේල් වෙනවා. 4,500 sailors, chiefs, Captain and කතා officers වහන්න. aboard. It's my job to see that they're trained and ready to meet every mission we're called to do. On the USS Midway, the buck stops right here with me. At the end of the day, I'm responsible to the
ප්‍රධාන පීඨිකාව උඩට ආවා. නැත්නම් ප්‍රධාන වේදිකාව උඩට ඩෙක් එක උඩට ආවන්න. ඇමරිකානු හමුදාවට අයත්ව තිබුණු ගුවන් යාන ගොඩක් හෙලිකොප්ටර් යාන ගොඩක් මෙතන බලන්න පුළුවන් ෆයිටර් ජෙට්ස් ගොඩක් මෙතන බලන්න පුළුවන්. දැන් මෙහෙම බැලුවට මේක උඩ අක්කර 4ක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ නේ නැව උඩනේ. එච්චර ලොකුයි නැව. ඉතින් අලුත් නෞකාවන අක්කර 4මාරක් විතර තියෙනවා කියලා කියන්නේ. Naval Aviation වල බර්ත්ප්ලේස් එක කියලා තමයි මේගොල්ලෝ සැන්ඩියාගෝ හඳුන්වන්නේ. නිකන් ගුවන් යාන ප්‍රහාරක නෞකාවක් හදන්න බෑනේ. කාලයක් තිස්සේ කරපු පර්යේෂණ නිරීක්ෂණ නිගමන ඒ ඔස්සේ තමයි මේවා හැදෙන්නේ. ලේසි නෑ 1945 වෙනකොට මේ තත්ත්වේ නමක් හැදුවා කියලා කියන්නේ කොච්චර කෙටි කාලයක් තුළද මේ ගුවන් යාන ඇවිල්ලා මේ ගුවන් යාන ප්‍රහාරක නෞකාවක් ගෙනියන තත්ත්වෙට මේගොල්ලෝ වර්ධනය වුණේ. මොසෙක් මේ සියවසේදී කරපු වික්‍රමයන් නම් ඉතාමත් සුවිශේෂී. ඒක අපි අගය කරන්න ඕන. ඒගොල්ලෝ කරපු ඒ දේවල් හින්දා තමයි අද අපි මෙහෙම ඉන්නේ. අද අපිට අනිකුත් තාක්ෂණය මේ ඇවිල්ලා තියෙන්නේ.